අපි දැක්ක පහුගිය කාලේදී පාදුක්ක නගරයේදී කර ධර්මදේශනාවකට ප්‍රසිද්ධ ගායකයෙක් අපි දන්නවා විරාජ් පෙරේරා. ඔහුගේ අලුත්ම නිර්මාණය ඉදිරිපත් කරා. ඒක බෙති ගීයක්. එතකොට අන්න ඒක දැකලා පිරිසක් විසින් උන්වහන්සේට මඩ ගහනවා. දැන් සංගීතයක් වගේ නාඩගමක් කරන්න පටන් අරගෙන මේ ආදී නොඑක් විදිහේ නොඑක් ස්වරූප වලින් මඩ ප්‍රචාරයක් කියනවා. ඒක ඇත්තටම අපි මේ කියන්න හදන්නේ සමාජයට අහිතකර එකක් නැහැ. උන්වහන්සේ තමාගේ පන්සලේ ඉඳන් එනකොට උන්වහන්සේ එතන කොයි විදිහේ සංවිධානය කරලා තියෙනවද කියලා නිත්‍ය වශයෙන්ම දන්නේ නැහැ. දැන් බලන්න කෙන බුදුරජාණන් වහන්සේ කාලේ විසාකා උපාසිකා ආදී ඒ සියලු දෙනා අර නර්තනයක යෙදিলা බෙති ගී කියමින් ආව කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට බලන්න අද ලංකාවේ පුරා කවිබන ධර්ම දේශනා තියෙනවා. බෙති ගී තියෙනවා. තවත් නොයෙක් දේවල් තියෙනවා. එතකොට අද වෙනකන් ඒ පිළිබඳව කවුරුත් ශාසනය පිරිහෙනවා. මේවා බජව් කියලා කවුරුත් ඉදිරිපත් වෙලා පෝස්ට් දැම්මේ නැහැ, වීඩියෝ හදලා දැම්මේ නැහැ. මුකුත් කරේ නැහැ. නමුත් අර සිද්ධිය දැකලා නොයෙක් දේවල් කියන්න පටන් ගත්තා. එතකොට ඒ සිද්ධියෙන් මම මේ කියන්නේ ශාසනය පිරිහීමක් වෙන්නේ නැහැ. මොකද ඒක ශාසනයට පිරිහෙන හේතු කාරණාවක් නෙමෙයි. ඒක ගිහි මිනිස්සු විසින් සංවිධානය කරපු එක. එතකොට උන්වහන්සේ සංවිධානයක් කරලා මේ විදිය කරන්න කියන බවක් එතන සඳහන් වෙලා නැහැ. ඒ නිසා අපි කාර්මිකව මතක් කරන්නේ බෞද්ධ අබෞද්ධ සදැහැති බණහන මිනිස්සුනි ඔය නොයෙක් දේවල් වලින් මඩ ගහන්න නොයෙක් දේවල් වලින් මඩ ගහන්න පුළුවන්. හැබැයි සත්‍ය ඕක නෙමෙයි. ඔය පිරිසක් ඉන්නවා එකතු වෙලා ඔකට මඩ ගහන මේ පිරිසෙක් කව් වෙලා මේ විදිහට ඉන්නකොට බලන් ඉන්න බැරි ඊර්ෂ්‍යාකාරක පිරිසක් ඉන්නවා. එන ඔయిత වැඩි ශාසනයේ පරිහානියට කරන ඕන තරම් දේවල් තියෙනවා. අමු අමුවේ බුදුරජාන් වහන්සේගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය වෙනස් කරන විවිධ අර්ථකථන දෙන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. එච්චර පරිහානියක් කරන ත්‍රිපිටකයට පරිහානියක් කරන දේවල් තිබිද්දී පොඩි දෙයක් අල්ලගෙන මඩ ගහන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා අපි මතක් කරනවා සදැහැති බෞද්ධයන්ගේ මේ දේවල් වලට ඔබ කලබල වෙන්නේ නැතුව